ඇත්තටම බොන්ඩ් එකක් කියන්නේ මොකක්ද? සංකීර්ණ වගේ පෙවුනට ඕනම කෙනෙක්ට තේරෙන විදිහට අපි මේක සරල කරලා කතා කරමු. හරි. මේ ඉන්නේ ඇලිස්ට්. ඇලිස්ට් ඕනේ ෆැක්ටරි එකක් දාන්න. මේ ෆැක්ටරි එක දාන්න ඇත්තටම ඇයට ඕන වෙලා තියෙනවා ඩොලර් 1000ක වගේ මුදල් ප්‍රමාණයක්. ඉතින් ඇයට ඇත්තටම පුළුවන් බැංක් එකකට යන්න ගිහිලා ලෝන් එකක් ගන්න. එහෙම නැත්නම් එයාට පුළුවන් ඔයාගෙන් මෙන්න මේ විදිහට ඩොලර් 1000ක් ඉල්ලගෙන යම්කිසි කොලයක පොරොන්දුවක් දෙන්න. ඒ කියන්නේ ඔයාගෙන් මම මේ වගේ මුදලක් ගත්තා, මෙච්චර ප්‍රමාණයක් ගත්තා, මේ ප්‍රමාණය මං අහවල් දවසේ ඔයාට ගෙවනවා කියලා කොලයක ලියලා ඔයාට පොරොන්දු වෙලා ඒ කොලේ ඔයාට දෙනවා. ඉතින් ඔයාගේ මුදල වෙනුවට ඔයාට ලැබෙන මේ කඩදාසිය තමයි ඇත්තටම බොන්ඩ් එකක් කියලා කියන්නේ සරලවම. මේ බලන්නකෝ. බොන්ඩ් එකක ප්‍රධාන නීති 3ක් තියෙනවා. හරිද? ඒකේ පළවෙනි එක තමයි ප්‍රින්සිපල් එක. ඇලිස් ඔයාට ආපසු ගෙවෙනවා කියපු මූලික මුදල. එහෙම නැතිනම් ඩොලර් 1000. ඔයා ණයට දෙන මුදල. හරිද? දෙවෙනි එක තමයි මැචුරිටි ඩේට් එක. ඔයා ඩොලර් 1000 ලබා දුන්නට පස්සේ ඔයාට ඇත්තටම ආයේ කවදටද මේ මුදල ලබා දෙන්නේ කියන එක. උදාහරණයක් විදිහට අද ඉඳන් තව අවුරුදු 10කින්. තුන්වෙනි එක තමයි කූපන්. එහෙම නැතිනම් ඉන්ට්‍රස්ට් එක කියලා කියන්නේ. ඇයට ණය දීම වෙනුවෙන් ඔයාට වසරක අවසානයේදී ලැබෙන පොලිය. හිතන්නකෝ උදාහරණයක් දෙන්න ඔයාට වසර අවසානයේදී ඩොලර් 50ක් වගේ ලැබෙනවා. හරි. ඉතින් ඇයි අපි බොන්ඩ්ස් මිලදී ගන්න ඕනේ? ස්ථාවර ආදායමක් විදියට අපිට මේක තියාගන්න පුළුවන් පැසිව් ඉන්කම් එකක් විදියට සෑම වසරකම කිසිම ප්‍රමාදයකින් තොරව ඔයාලට විශ්වාසදායක පොලියක් මේකෙන් ලැබෙනවා. ඒ වගේම දෙවෙනි වාසිය තමයි මේකේ තියෙන වැඩි ආරක්ෂාවක් තියෙනවා. විශේෂයෙන් ෂෙයා මාකට් එකක් වගේ වෙනස් වීම් වලට වඩා සාමාන්‍ය බොන්ඩ්ස් ඉතාමත් ආරක්ෂිත දෙයක් විදියට සලකන්න පුළුවන්. සැබෑ ලෝකෙදී ඇත්තටම බොන්ඩ්ස් නිකුත් කරන්නේ කවුද? පළවෙනියම රජය. එහෙම නැත්නම් ගවර්න්මන්ට් එකෙන් බොහෝ වෙලාවට අධිවේගී මාර්ග පාසල් සහ රෝහල් ඉදි කිරීමේ වගේ දේවල් වලදී ට්‍රෙෂරි බොන්ඩ්ස් නිකුත් කරනවා. දෙවෙනියට ප්‍රාදේශීය ව්‍යාපෘති සඳහා නගර ප්‍රාන්ත වගේ ව්‍යාපෘති වලට මියුනිසිපල් බොන්ඩ්ස් නිකුත් කරනවා. එතකොට සාමාන්‍යයෙන් ඊට පස්සේ අර අපි මුලදී කතා කරේ ඇලිස්ට අවශ්‍ය වෙලා තිබුණනේ ෆැක්ටරි එකක් දාන්න. අන්න ඒ වගේ දේවල් වලදී සහ තියෙන කම්පැනි එක තව එක්ස්පෑන්ඩ් කරන්න වගේ මේ සමාගම් වලින් කෝපරේට් බොන්ඩ්ස් නිකුත් කරනවා. හරි. අවසාන වශයෙන් අපි කතා කරොස් බොන්ඩ් එකක් කියන්නේ ඇත්තටම ඔයා තව කෙනෙක්ට ණයක් දෙනවා. ඔයා ණය දෙන්නකු බවට පත් වෙනවා. ඒ වගේම ඔයාට වාර්ෂිකව පොලියක් ලැබෙනවා. ඒ වගේම ඔයාගේ මුදල ආපසු ඒ කාල පරිච්ඡේදය වුණාට පස්සේ ඔයාට නැවත ඔයාට මේ මුදලම ලැබෙනවා. හරිද? ඒ වගේම ස්ටොක්ස් වලදී වගේ ඔයාට සමාගමේ අයිතියක් ලැබෙන්නේ නැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න. එතකොට අපි කතා කරා ඇත්තටම බොන්ඩ් එකක් කියන්නේ මොකක්ද කියලා ඉතා සරලව මේ වගේ වීඩියෝ ගොඩක් අපි කරලා දිනා. ඒවත් බලන්න. එහෙනම් ඔයාට සුබ දවසක්.